වැස්ස වෙලාවට තේකෝප්පයක් විබි ජනේලෙන් එපිට බලන් ඉන්න එක තරම් සැනසීමක් තවත් තියෙනවද? නැත්නම් වැස්සේ සද්දය අහගෙන ගොරවල නිදාගන්න. අපි හැමෝම වගේ වැස්සේ සද්දයට කැමති. ඒත් ඔයා කවදාවත් හිතලා තියෙනවද? ඇයි අපේ මනස මේ සද්දෙට මේ තරම් ආකර්ෂණය වෙන්නේ කියලා? වැස්සේ සද්ද කියන්නේ white noise එකක්. ඒ කියන්නේ එකම රිද්මයකට පැතිරුණු ශබ්ද තරංග සමූහයක්. මේකෙන් වෙන්නේ අපේ මොළයට බාහිරින් එන වාහන හෝන්, බල්ලන් ගුරන වගේ හදිසි ශබ්ද මකා දාලා මේකෙන් අපේ මොළය සංසුන් වෙනවා. පර්යේෂණ වලට අනුව වැස්සේ සද්දේ pink noise ගණයටත් අයිති වෙනවා. ඉතින් මිනිස්සු හිතුවේ වැස්ස වෙලාවට සතුන් දඩේමට එන්නේ නැති නිසා ඒ වෙලාව ආරක්ෂිතයි කියලා. ඒ නිසා අපේ යටිහිත වැස්සේ සද්දේ ආරක්ෂිතයි කියලා හඳුනාගෙන ඉන්නවා. වැස්සේ සද්දෙට නිදාගැනීමේ අවාසිය. මේක හැමෝටම හොඳ දෙයක්ම නෙවෙයි. මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඇබ්බැහි වීම. හැමදාම වැස්සේ සද්දේ අහලා නිදාගන්න පුරුදු වුණොත් සද්දේ නැති දවසට ඔයාට නිින්ද යන්නේ නැති වෙන්න පුළුවන්. කන්වල සෞඛ්‍යය. ඔයා හෙඩ්සෙට් එකක් දාගෙන මුළු රෑම මේ සද්දය අහනවා නම් ඒක කන්වලට සහ මොළයේ විවේකයට බාධාවක් වෙන්න පුළුවන්. ඍණාත්මක සිදුවීම්. සමහර අයට වැස්සේ සද්ද නිසා අධික තනිකමක් හෝ කනගාටුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් වැස්සේ සද්ද කියන්නේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබුණු අපූර්ව තෑග්ගක්. හැබැයි ඒක ඇබ්බැහියක් කරගන්නේ නැතුව විඳින එක තමයි වැදගත්ම දේ. ඔයත් වැස්සේ සද්දෙට නිදාගන්න කැමති කෙනෙක්ද? පල්ලෙහායි කමෙන්ට් එකක් දාන්න.